back to මගේ normal routine එකට ගියාද කියලා. ෂෝ එක වෙලාවදී හම්බෙමු. කොහොමද හැමෝටම හැම කෙනාගේම ජීවිත සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ යන්න හදන්නේ මම ගොඩක් ආස කරන දෙයකට. මොකද මේ මාර්තු මාසේ මම මේ වීඩියෝ එක කරන්නේ මාර්තු අන්තිම 31. එතකොට මෙහි රාමදාන් තියනවා. ඒගොල්ලන් මාසයක් උපවාස කරලා හඳ පායන දවසට එයාලා ඒක ගොඩාක් උත්කර්ෂවත් විදියට සමරනවා. ඉතින් මේ කාලෙට UAE වල තියෙන ගොඩාක් හොටෙල්ස් හරිම බිසි. ඉතින් අපේ හොටෙල් එකත් ඒ වගේ මට අවස්ථාව හම්බ වුණා මේ පාර රාමදාන් එකට මගේ performance එක. ඉතින් මම දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ වැඩේට යන්න. මං හිතනවා හැම වෙලාවකම අපිට පුළුවන් තරම් ජීවිතේ අපි ආස දේවල් කරන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ ජීවිතය ගැනම තෘප්තියක් ලැබෙන්නේ. ඉතින් සමහරු නම් කියනවා නටන්න එපා. ඒක හොඳ නැහැ, ඒක හරි නැහැ, ඒක ගැළපෙන දෙයක් නෙවෙයි කියලා. නමුත් කලාව කියන දේ හැමෝටම පිටින් නෑනේ. මං කියන්නේ නැටුම් විතරක් නෙමෙයි, සංගීතය, චිත්‍ර, රඟපෑම මේ හැම දෙයක්ම. ඉතින් ඔයා මේ මොකක්ම හරි දෙයකට දක්ෂ නම් ඒ දේවල් වලින් ඉදිරියට යන්න. ඔයා ආස දේවල් කරන්න. එතකොට තමයි ඔයාගේ ජීවිතය ගැන ඔයාට තෘප්තියක් ලබන්න පුළුවන් වෙන්නේ. මේ යන්නේ හදන්නේ මට හිතෙනවා මම ආපහු back to මගේ normal routine එකට ගියාද කියලා. අදත් මම උදේ වැඩට ගියා. නම් ඉඳන් 6 වෙනකම් වැඩ තිබ්බා. වැඩ කරලි වෙලා ගෙදර ඇවිල්ලා දැන් යන්න හදන්නේ dance කරන්න. ඉතින් මේක තමයි ඉස්සරම ලංකාවේ ඉන්නකොට routine එක. උදේ ඩිස්කෝල යනවා, උගන්වනවා, ඊට පස්සේ පොඩ්ඩක් උදේ ඩිස්කෝල යනවා, උගන්වනවා, ඊට පස්සේ ආපහු ක්ලාස් එකට යනවා, dance කරනවා, පාන්දර 1 වෙනවා. ඒ ජීවිතේ ලස්සනයි. ඉතින් මට ආපහු ඒ අවස්ථාව හම්බ වුණා ඩුබායි වෙලත්. ඉතින් දැන් එනවා අපේ හොටෙල් එකේ ජෙනරල් මැනේජර් මාව එක්කයි යන්න. එහාට යනවා හොටෙල් එකට යන්න. දැන් නම් එළියට ඇවිල්ලා ඉන්නේ. ඊයේත් ආව හරියට මේ වෙලාවට. ඉතින් මං හිතනවා අදත් හරියට වෙලාවට එයි කියලා. මෙහි ඊද් එකනේ. ඉතින් අපේ හොටෙල් එකෙත් ඊද් එකට ප්‍රෝග්‍රෑම් තියෙනවා. ඉතින් ඒකට එක එක ඩාන්ස් ෂෝ තියෙනවා, ෆයර් ෂෝ තියෙනවා, බෙලි ඩාන්ස් තියෙනවා. එහෙම ෂෝස් තියෙනවා. ඉතින් මම අපේ ස්ටාෆ් පාර්ටි එකේ ටැලන්ට් ෂෝ එකට නටුවානේ. ඉතින් ඒකින්ද ඒකෙදී හැමෝම දැනගත්ත ඉතින් මට ඩාන්ස් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද එයාලා මට chance එකක් දුන්නා මේකෙත් අයිටම් එකක් කරන්න. කලින් කිව්වනේ අපේ GM
තමයි මාව ගන්න එන්නේ කියලා. ඒකට හේතුව තමයි අපේ හොටෙල් එකේ ඉන්න ගොඩාක් අය උපවාස කරනවා. ඉතින් මේ වෙලාවට ඒගොල්ලන්ට ගන්න එන විදිහක් නැහැ. ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙන්නේ ආපහු 9යි කාලෙට. හැබැයි මගේ පර්ෆෝමන්ස් එක තියෙන 9 මාරට හින්දා අඩුමතරම මං 8:00 වෙනකොටත් හොටෙල් එකේ ඉන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මාව මේ වෙලාවට ගන්න එන්නේ. හරි මම හොටෙල් එකට ආවා. එන්න ටික වීඩියෝ කරගන්න බැරි වුණා. ජීම් එකනේ ආවේ. දැන් යනවා මම ලෑස්ති වෙන්න. මෙතන අපි හොටෙල් එක දැන් මම කෙලින්ම යන්නේ වොෂ්රූම් එකට. හරි වොෂ්රූම් එකට ආවා. එහෙනම් ඇඳගෙනම අපි එළියේදී හම්බ වෙමු. එකමඩේෂන් එකටත් යන්න පුළුවන්. ඉතින් යාළුවොත් එහෙත් ඉන්නවා. හැබැයි මම කැමති නැහැ කාටවත් කරදර කරන්න. ඉතින් මම ඒ හින්දා මට නිදහස්නේ මෙතන ඇඳගන්න එක. ඒ නිසා මම හිතුවා වොෂ්රූම් එකට ඇවිල්ලාම චේන්ජ් කරගන්නවා කියලා. එහෙනම් චේන්ජ් කරගෙන ෂෝ එක වෙලාවදී හම්බ වෙමු. ටටා. දුවට කටන්නේ නැහැ. දැන් අපි හැම කෙනෙක්ටම ජීවිතේ ඉස්සරහට යන්න තව කාගේවත් උදව්වක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ඒකට ඕන වෙන්නේ අපිට තියෙන උනන්දුව, උත්සාහය සහ කැපකිරීම. ඊටත් වඩා අපේ ශක්තිමත් බව. හැබැයි අපේ ජීවිතේ අපේ ළඟ තව කෙනෙක් ඉන්නවා අපේ ශක්තියට කියන හැඟීම අපිට හම්බ වුණාම මේ ලෝකේ දේවල් කරගන්න ටිකක් ලේසි වෙනවා කියන තැනක තමයි මම ඉන්නේ. ඉතින් කොහොම හරි දැන් මම මේ පර්ෆෝමන්ස් එකට යන්න ලෑස්ති වෙනවා. ඇත්තටම මම මේ ඔළුවේ මේ හෙයා ජෙල් නෙමෙයි මේක. මෙහි තියෙන නිකන් හෙයා ක්‍රීම්. ඒ ක්‍රීම් එක ගන්නකොට මට මතක් වෙන මගේ සර්වර්මයි. මොකද හේතුව මං ආසම නැහැ ඔළුවේ වැඩිපුර ඔය දේවල් ගන්න. හේතුව මට ඒ කාලෙදි කොණ්ඩේ හරි චුට්ටයි තිබ්බේ. ඒ කොණ්ඩේ පරිසම් කරගන්න ඕන හින්දා මම චුට්ටක්වත් ගන්න කැමති නෑ. ඒත් සර් හැම වෙලාවකම කියන්නේ කොණ්ඩේ තියෙන පිළිවෙලින් තමයි අපේ මූණේ තියෙන ලස්සන පේන්නේ කියලා ඩාන්සින් වලදී. ඉතින් සර් සමහරක් වෙලාවට ඒ ක්‍රීම් අරගෙන මගේ ඔළුවේ ගානවා. මොකද හේතුව මම මේ ක්‍රීම් ගන්න හරියම හොරින්දා. හැබැයි අපිටත් කාලේ යදි තමයි තේරෙන්නේ දැන් මමත් හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන හින්දා අපිත් ගෲමින් කියන එක. ඒ කියන්නේ පිළිවෙල, කොණ්ඩේ එක, කෙස් කෑල්ලක්වත් එළියට පැනලා නැති එක, ඒ දේවල් හැම දෙයක්ම ගොඩක් වටිනවා. හරි. දැන් මේ මට පර්ෆෝමන්ස් එකට එන්න කියලා කෝල් කරා. දැන් මම මේ තියෙන තැනට යන ගමන් මෙතන ඉඳලා චුට්ටක් දුරට ඇවිදගෙන යන්න ඕනේ. මොකද නටන්නේ?
ඉස්සරහ හරියට මෙන්න ඔයා පේනවනේ. දැන් ඉතින් මොකද කෙල්ලෙන්නේ. ඉවරයි. හැබැයි හොඳටම මහන්සි. හොඳටම මහන්සි. චුට්ටක් වෙලා පල්ලෙහා ඉඳලා මහන්සි ඇරලා ආපහු වොෂ්රූම් එකට ආවා මේ ඇඳුම් මාරු කරගන්න කියලා. විනාඩි 5යි ට්‍රැක් එක නැටුවේ ඉස්සරලා. කොච්චර වෙලා නටනවද අපි. දැන් එහෙමවත් අපිට මට නම් නටන්න බෑ. මාන මහන්සියක් එන්නේ. හරි එනවා. මම ඔරෙන්ජ් ජූස් පෙරිතෙක් ඉතින් මට ඔරෙන්ජ් ජූස් ගෙනත් දීපා. මේ කෙලින් දීපා වොෂ්රූම් එකට බොන්න බැරි හින්දා. හරි. 1 මිනිත් චේන්ජ් කරගෙන එන්නම්. හරි. ඉතින් පර්ෆෝමන්ස් එක ඉවර කරලා ලෑස්ති වෙලා යන්න හදන්නේ දැන්. යන්න හදන්නේ නැහැ. දැන් වෙලාව 11යි වගේ. 12 වෙනකන් ඉන්න වෙනවා ට්‍රාන්ස්පෝර්ට් එක දෙනකන්. ඉතින් 12 වෙනකන් ඉඳලා යනවා. මුලින්ම ගිහිල්ලා මේ මට දුන්න ඔරෙන්ජ් ජූස් එක බලන්න. ඔරෙන්ජ් ජූස් එක බීලා මීලා අපි වල පල්ලෙහා කැෆිටේරියා එකක් තියෙනවා. මම කැෆිටේරියා එක පෙන්නනවා හොටෙල් එකේ. ඇත්තටම මෙහෙමයි අපිට හොටෙල් එකේ දේවල් වීඩියෝ කරන්න බෑ. මෙහි රූල්ස් විදිහට අපිට වීඩියෝ කරන්න බෑ. ඉතින් අද මම මේ කලර් නෙමෙයි යුනිෆෝම් නෙමෙයිනේ. හින්දා එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. anyway yeah. සාකච්ඡාවට ඔයා අදාළම නැති ශේෂ්ත්‍රයක රැකියාවක් වෙන්න ඇති කරනවා ඇත්තේ. නමුත් ඒ දේ ඔයා සතුටින් කරන්න. හරියට අර කතාවක් තියෙන ඉන්න තැන ලස්සනට පිපෙන්න කියලා. අන්න ඒ වගේ. එතකොට අපි හිතන්නේ නැති විදිහට අපි ආස දේවල් අපිට ඒ රැකියාව ඇතුළෙම කරන්න ලැබෙනවා. ඒක නිසා ජීවිතේ කොයිම වෙලාවකවත් ඔයාට නොලැබුණු දේවල් ගැන දුක් වෙන්න එපා. හැම වෙලාවෙම ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. සහ ඔයාට අනාගතේ ලැබෙන්න ඕන කරන ඔයාට අවශ්‍ය කරන දේවල් ගැන හීන දකින්න. ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න. එතකොට කවදාවත් ඔයාට ඒ හීනවත් බලාපොරොත්තුවත් නිකම්ම දේවල් වෙන්නේ නැහැ. ඒව හැබෑ වෙනවා.
ඉතින් දැන් මම මේ ජූස් එකත් බීලා යන්න හදන්නේ පල්ලෙහා තියෙන අපේ ස්ටාෆ් කැෆිටේරියා එකට. හවසත් අපිට දින එක ගන්න කන්න කැෆිටේරියා එකේ දානවා. ඒ වගේම තමයි 10 මාරින් පස්සෙත් අපිට ඉතින් කෑම දානවා කැෆිටේරියා එකේ. හැබැයි එදා මම ආස කෑම තිබ්බේ නැහැ. කොහොම හරි මේ ෂෝ එකත් ඉවර වෙලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ගෙදරටත් ඇවිල්ලා අපේ ගෙදර තියෙන පල්ලෙහා කැෆිටේරියා එකෙන් තමයි අපි ඉතින් රෑට කන්න නම් ගියේ. අදත් ආවා මේ කැෆිටේරියා එකට අපි කන්න. මොකද මේ දවස් ටික ඉතින් දැන් රෑට ආවම මහන්සිනේ. මහන්සිනේ උනේ නැත්නම් ඉතින් ඒක හින්දා හරි ගියා මිනිහ කතාව අමතකුණානේ. දැන් දැන් වෙලා පාන්දර 1යි. ගෙදර ඉතින් හදන්න පුළුවන් කෑම. ඒත් ඉතින් නිගලන්ට එළියට යන්න ඕනේ හින්දා එළිය ආවා කෑම කන්න. ලොකු කෑම නෙමෙයි. මොනවාද ලොකු කෑම කන්න උනාට ගේනි කන්න බෑ. හරි මොනවාද කන්න ආවේ? මොනවද ඕඩර් කරේ? බෙබික්කා. චිකන් බර්ගර් මේක අනේ හරි කියන්නේ ওই විදිහට තමයි එදා දවස ඉවර වුණේ. මේක මගේ ෆස්ට් පර්ෆෝමන්ස් එකනේ මම ඩුබායි වල ප්‍රොෆෙෂනල් ඉවෙන්ට් එකකට කරපු. ඉතින් මට හිතුණා මේක මගේ ජීවිතේ මතකයක් විදිහට මගේ ළඟ තියාගන්න. ඉතින් මම හිතනවා මේ vlog එකත් බලන හැමෝම ඔයාලා enjoy කරන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් වෙන දවසක හම්බ වෙමු. හැමෝම සතුටින් ඉන්න.